සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් අපි අද කතා කරනවා part time ඔයාට කරන්න පුළුවන් online business idea විශාල ප්‍රමාණයක්. මේක කරන්නේ රැකියාවක් තියෙන අය වෙනුවෙන්, ඒ වගේම රැකියාවක් නැති අය වෙනුවෙන් මම මීට කලින් වීඩියෝ එකක් කරා. මෙන්න මේ කාඩ් එකකින් ගිහලා ඔයාට රැකියාවක් නැත්තම් හොයාගන්න විදිය ගැන හොඳ එක්ස්ප්ලේන් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා එන්න ඔයා රැකියාවක් නැත්තම් රැකියාවක් තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක දිගටම කන්ටිනියු කරගෙන යමු. මෙතනදී මම කතා කරනවා part time online business ideas. මේක සරල පැහැදිලි කිරීමක්. ඉතින් ඔයා කැමති දේ මෙතනින් තෝරගෙන එක දිගට කරන්න. මේකේ කී එක තමයි consistency. මතක තියාගන්න. කී එක consistency ලියන්න, පොතක් ගන්න, පොතක් අරගෙන ඔයා කරන business එක මෙතනින් තෝරගන්න. තෝරලා ඇනලයිස් කරලා ඔයා මේක ලියලා තියලා මාස 3ක් එක දිගට කරගෙන යන්න. පළවෙනි එක තමයි මම මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. තමයි ඔයාට ඔන්ලයින් මම මෙතන මුලින්ම කියලා තියෙනවා මෙතන ඔන්ලයින් බිස්නස්. ඔන්ලයින් බිස්නස් නිසා මෙතනදී ඔයාට සිද්ධ වෙනවා පරිගණකයක් තියෙන්න. එහෙම පරිගණකයක් තියෙන්නම අවශ්‍ය නැහැ. හොඳ ජංගම දුරකථනයක් තියෙනවා නම් ඔයාට සමහර ideas වලින් වැඩ කරගන්න පුළුවන්. ගේමක් ගහගන්න පුළුවන්. ඒ නිසා මොබයිල් ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම තියෙන රැකියාවක නියුතු අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න කියලා කියන්නේ. අපි යමු පළවෙනි එකට. ෆ්‍රීලාන්සින්. ෆ්‍රීලාන්සින් කියනකොට ගොඩක් අයට මතක් වෙන්නේ ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් විතරයි. හැබැයි මේ දෙක විතරක් නෙවෙයි. තව ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ. හරිද? ඔයා දන්න Fiverr, people per hour, Upwork, මෙන්න මේ වගේ ගොඩක් sites වල ඔයාට මෙතන ඔයාගේ skill එක share කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් fiverr.com, එහෙම නැත්නම් Upwork, people per hour, එහෙම නැත්නම් මම මෙතන දාලා තියෙන Sprout Gigs එක ඇත්තටම skill එකක් නැති කෙනෙකුට skill එක develop කරන ගමන් දවසකට $2 3ක් හොයාගන්න ගේමක් ගහන්න පුළුවන් site එකක් කියලා recommend කරන්න පුළුවන්. මොකද මමත් මීට කාලයකට කලින් වැඩ කරපු සයිට් එකක් නිසා. අපි යමු ඊළඟ එකට. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Fiverr එකේ පුංචි ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා. බලන්න මෙතනක් තියෙනවා ගොඩක් examples. ඉතින් ඔයා fiverr.com කියලා සර්ච් කරගන්න. සර්ච් කරගත්තාම ඔයාට මේකේ මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඒ තමයි AI based business. AI based business වලදී ඔයාට AI කියන්නේ ChatGPT එකවත් එහෙම නැතුව තව මොනවා හරි තියෙන AI එකකට ගිහිල්ලා පොඩි prompt එකක් අරගෙන joke video එකක් හදන එක නෙවෙයි. මේක හරහා ලොකු business වලට යන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් AI video edit කරන්න පුළුවන්, AI video create කරන්න, AI image generate කරන්න, ඊට පස්සේ AI voice over කරන්න, content write කරන්න, presentation කරන්න, automation, මේ වගේ ලොකු service ප්‍රමාණයක් ඔයාලට දෙන්න පුළුවන්. විශේෂයෙන් short video හදන්න මේක ගොඩක් වැදගත් වෙන. ඒ වගේම AI tool ගොඩක් දේවල් පාවිච්චි කරනවා. ගොඩක් වැඩවලට ඒවා ඔයාට පොඩ්ඩක් Google එකේ එහෙම නැත්නම් ChatGPT එකකින් ඇහුවත් ඔයාට මේවා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් උදාහරණ විදිහට මේ බලන්නකෝ. මෙතන තියෙනවා tech වලට AI development, AI application, මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඩිසයින් වලට AI ආටිකල්, මම මේ ඔක්කොම උදාහරණ කියන්නේ නැහැ. බලන්න වීඩියෝ පැත්තෙන් ගත්තොත් AI මියුසික් වීඩියෝ, AI වලින් ෆිල්ම් පවා කරන්න පුළුවන්. ඊට පස්සේ data පැත්තට, business පැත්තට, එහෙම නැත්නම් voice පැත්තට, මේ හැම පැත්තකටම AI පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා AI කියන දේත් එක පැත්තක් නෙවෙයි, පැති ගොඩක් තියෙනවා. ඒ නිසා මේකෙන් part time විදිහට ඔයාට හොඳ දෙයක් කරගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ social media business. ගොඩක් ලංකාවේ අය කරන සහ ගොඩක් ලංකාවේ අය දන්න business එක. හැබැයි මේකේ මීට වැඩිය opportunity තියෙනවා. මතක තියාගන්න YouTube channel එකක් කියන්නේ channel එකේ revenue එක විතරක් නෙවෙයි. TikTok කියන්නේ TikTok එකේ monetization එකෙන් ලැබෙන දේ විතරක් නෙවෙයි. Facebook, Instagram කියන්නේත් ඒ වගේමයි. මේකෙදි ඔයාට main income එක විදියට YouTube එකේ short videos, එහෙම නැත්නම් long videos create කරන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ reels, ලංකාවේ දැනට ජනප්‍රියම Facebook සහ YouTube කියන දෙක තමයි. හරිද? ඊට පස්සේ මෙතනින් තව ඔයාට opportunities ගොඩ නැගෙනවා. ඔයා මෙතනදී ඔයාගේ skill එකක් share කරනවා නම් ඒ skill එක base කරගත්ත audience එකක් ඔයාට හැදෙනවා. ඒ skill එකට කැමති අය පිරිසක් ඔයාට හැදෙනවා. එතකොට අන්න ඒ අයත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ඉදිරියේදී කරන වැඩ කටයුතු වලට
එයාලගෙන් සපෝට් එක ගන්න, අලුත් ඔපචුනිටි හොයාගන්න, අලුත් අදහස් ගන්න, ඔයාගේ ෆීල්ඩ් එක ගැන කොටින්ම කිව්වොත් හැම දෙයක්ම ඉගෙන ගන්න මේ කමෙන්ට්. එතකොට බෑඩ් කමෙන්ට් සහ මෙතන පොසිටිව් කමෙන්ට් කියන දෙකම තියෙනවා. ඒ දෙකෙන් ඔයාට අරගෙන හොඳ දෙයක් ඩෙවලොප් කරගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ අපි යමු এডুকেෂන් නොලෙජ්. එහෙම නැත්නම් බිස්නස් නොලෙජ් එක. හරිද? මේක ඔයාගේ ෂෙයා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දැනුම ෂෙයා කරගෙන ඔයාට YouTube වීඩියෝ එකක් කරන්න පුළුවන්, ඔන්ලයින් කෝස් එකක් කරන්න පුළුවන්, ඊබුක් එකක්, නැත්නම් PDF එකක්, නැත්නම් Patreon වගේ paid communities පවා හදන්න පුළුවන්. මෙතන උදාහරණ විදිහට Photoshop, ඊට පස්සේ trading වල දාලා trading view, English, Excel කියන්නේ ඔයාට තියෙන skill එක සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ස්කිල් එක විකුණලා ඔයාට මුදලක් හම්බ කරන්න පුළුවන්. ඉතින් රැකියාවක නියුතු වෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ස්කිල් එකක් තියෙනවා. ඒ ස්කිල් එක හරියට කැපිටලයිස් කරගත්තොත් ඔයාට ස්කිල් එක විකිණීමෙන් මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ට්‍රේඩින් සහ ෆයිනෑන්ෂල් කන්ටෙන්ට් ක්‍රියේෂන් වෙන්න පුළුවන්, ට්‍රේඩින් වෙන්න පුළුවන්, ඉන්වෙස්ටින් වෙන්න පුළුවන්. මේකෙදි තමයි හයි රිස්ක් ඒ වගේම රිටර්න් එකත් ගොඩක් වැඩි. හැබැයි මෙතනට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ এডুকেෂන් නොලෙජ් එකක් තියෙන නිසා හයි රිස්ක් ෆයිනෑන්ෂල් ඇක්ටිවිටි එකක් නිසා මේක ඔයාට මම ගැරන්ට් කරලා කියන්නේ නැහැ. නමුත් රිස්ක් එක වැඩි වගේම මේකේ රිටර්න් එකත් වැඩි. ඒ නිසා මේ පැත්තට යනවා නම් හැබැයි ගොඩක් පරිස්සම් වෙන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ ඊ-කොමර්ස්. ඉන්ටර්නෙට් හරහා ෆිසිකල් හෝ ඩිජිටල් ප්‍රොඩක්ට් විකිණීම. ඉතින් මෙතනදී මම ඩිජිටල් ප්‍රොඩක්ට් 50ක ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තිනවා. පොඩ්ඩක් බලන්න. ඊ-බුක්, ගයිඩන්ස්, ඔන්ලයින් කෝසස්, වීඩියෝ ටියුටෝරියල් මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් එකක් ගන්න, එකක් අරගෙන ඔයාට පුළුවන් මේක විකුණන්න. ඊට පස්සේ ඩිජිටල් ප්‍රොඩක්ට්. මේකත් අර විදිහමයි. ඉතින් මම මෙතනදී තව ටිකක් ලස්සන මේකක් ඇඩ් කරා. මේ තමයි ඔයා ලස්සන ෆොටෝස්. ඒ කියන්නේ ඔයා ඉමේජස් කැප්චර් කරන ටිකක් හොඳ ෆෝන් එකක් හෝ ක්වොලිටි කැමරාවක් තියෙනවා නම් ඔයාට මේ ෂටර් ස්ටොක් එහෙම නැත්නම් Adobe Stock වගේ ඒවට ඔයාගේ ඉමේජස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයා ගන්න ලස්සන ඡායාරූප අප්ලෝඩ් කළා ඒ වගේනුත් යම් කිසි මුදලක් earn කරන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් ෂටර් ස්ටොක් කන්ට්‍රිබියුටර් කියලා සර්ච් කරලා බලන්න ලොකු දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පෝර්ට්ෆෝලියෝ එකට ඉමේජස් ඒ කියන්නේ ෆොටෝස් සාමාන්‍යයෙන් 1000 2000 දාගත්තොත් ඔයාට ලොකු ස්ටොක් එකක් තියෙනවා. එතකොට දවසකට අනිවාර්යෙන් ඉමේජස් 5ක් 6ක් වුණත් සෙල් වෙන්න පුළුවන්. සමහර ලාවට 20ක් 25ක් වුණත් මේකේ සෙල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කෙනෙකුට ලේසියෙන් ගන්න බැරි ඉමේජස් තියෙනවා නම් අන්න ඒවා ගොඩක් වැලියබල් වෙනවා. ඒ වගේ මේකේ අයිතිය ඔයාට එනවා මේ සයිට් හරහා. ඒ නිසා පුළුවන් නම් ඒකත් try කරලා බලන්න. ඊට පස්සේ ඇෆිලියේට් මාකටිං. ඇෆිලියේට් මාකටිං කියන්නේ ඔයා ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් රෙකමන්ඩ් කරලා. හරිද? ඔයා හිතන්න තව කෙනෙක් ගාව තියෙන ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් ඔයාට වීඩියෝ සීරීස් එකක් මාර්ගයෙන්, සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් හෝ මොනම යම් මාර්ගයකින් ඒක හඳුන්වලා දීලා ඒකට සේල්ස් කමිෂන් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන XM ට්‍රේඩින් සයිට් එකක XM කියන එක දාලා තිනවා. බලන්න සබ් ඇෆිලියේට් වලින් පවා කමිෂන් එක ලැබෙනවා. ඒ වගේම ඩේලි පේමන්ට් ලැබෙනවා. ඊට පස්සේ පාර්ට්නර් රිවර්ඩ් ප්‍රෝග්‍රෑම් එකට ඔයා දෙනවා. ඊට පස්සේ මේ මාකටිං වලට පවා යාලා සපෝට් එක දෙනවා. ඊට පස්සේ පාර්ට්නර් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා ලොකු දේවල් කරගන්න මේක පුළුවන්. මේකත් පොඩ්ඩක් try කරලා බලන්න. affiliate marketing Amazon වගේ eBay වගේ site හැම එකකම තියෙනවා. ඉතින් පොඩ්ඩක් ChatGPT වලට යන්න ගිහිල්ලා search කරලා බලන්න. ඊට පස්සේ තව එකක් තමයි online agency. ඒ කියන්නේ තනි freelancer කෙනෙක් වෙනුවට ඔයාට පුළුවන් මෙතනදී agency එකක්. ඒ කියන්නේ පොඩි ආයතනයක් පවත්වා ගන්න. ඉතින් මේක කරන්න නම් මුලින් ඔයා තනියෙන් කරලා experience සහ contact හදාගන්න. contact හදාගෙන ඔයාට පුළුවන් දිගටම service එක දෙන්න ඔයාගේ online agency එකක් හදාගන්න. ඊට පස්සේ තියෙනවා ක්‍රියේටිව් සර්විස්. මෙතනදී ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි වගේ දේවල් වලට අදහස් සැපයීම, ඊට පස්සේ කන්ටෙන්ට් වලට ලස්සන ක්‍රියේටිව් ස්ක්‍රිප්ට් එකක් ඔයාට ලියන්න පුළුවන් නම් මේ වගේ තැන්වලදී ඔයාට part time මේකෙමුත් යම් කිසි මුදලක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රීමියම් version එකක් විදිහට මේක නිකුත් කරලා ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක් ස්කිල් කියන එක නැත්නම් ටෙක් සර්විසස්. මෙතනදී ටෙක්නොලොජි ස්කිල් පාවිච්චි කරලා ඔයාගේ මොබයිල් ඇප්ස් ලොන්ච් කරන එක. ඔයා හිතන්න Play Store එකට ඇප් එකක් ඔයාට ඩෙවලොප් කරන්න පුළුවන්. ඊට පස්සේ එකකින් එක දිගටම ඉන්කම් එකක් ගන්න පුළුවන්. හොඳම උදාහරණය හෙලකුරු. ඒ වගේ බිස්නස් එකක් ඔයාට කරන්න
මුල් අඩිතාලම හදාගන්න පුළුවන් ඔයාගේ රැකියාව කරන ගමන්. ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් බිස්නස් මෙතනදිත් ඔයා දන්නවනේ ඉතින් එන්ටර්ටේන්මන්ට් කියන්නේ විනෝදය වෙනුවෙන් ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද මිනිස්සු එක දිගට වැඩ කරලා ගොඩක් අය හොයන්නේ විනෝදය. එහෙම නැත්නම් තමන්ගේ නිදහස හොයන අය ගොඩක් ඉන්නවා. ඒ නිසා එයාලට සර්විස් එකක් දෙන්න ඔයා try කරන්න. part time සඳහා හොඳම කැටගරිස් කියලා මම මෙතන පුංචි දෙයක් නම් කරලා තිනවා. එතන මෙතනදි කියන්න ඕන අඩු ආරම්භක වියදම. බලන්න අඩු ආරම්භක වියදම. හොඳට මතක තියාගන්න. පොඩි වියදමකින් වැඩේ පටන් ගන්න. ඊට පස්සේ ඒක දිගටම කන්ටිනියු කරන්න. මෙතනදී උදාහරණ විදිහට AI service, video editing, digital product, social media management, freelancing, education මේ වගේ දේවල් දාලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා කැමති එකක් තෝරගන්න. බිස්නස් එකක් තෝරාගන්නේ කොහොමද? බලන්න. මෙන්න මේක තමයි වැදගත්ම දේ. මට දැනට තියෙන ස්කිල් එක මොකක්ද? ඉතින් ඔයා දැනට ඉන්න ශේෂ්ත්‍රයෙන් තෝරගන්න පුළුවන් නම් සහ ඔයා මෙහෙම තෝරගන්න. මෙතනදී ඔයාට කියන්න තියෙන්නේ ඔයා ආස කරන්නේ මොනවටද? ඔයා පොතක් අරගෙන ලියන්න. ඔයා චිත්‍ර අඳින්න ආස නම් part time business එක පටන් ගන්න ඔයා චිත්‍ර වලින්. ඔයා මොන රැකියාව කරත් කමක් නැහැ. චිත්‍ර අඳින්න ආස කෙනෙක් නම් චිත්‍ර කරන්න. ඊට පස්සේ ඔයා content create කරන්න කැමති නම් ඔයා content create කරන්නේත් ඔයා ආස field එක. ඔයා ආස field එක ඔයා teaching කරන්න කැමති නම් ඔයා teaching පැත්තෙන් යන content create කරන්න. එහෙම නැතු ඔයා travel කරන්න ආසයි නම් travel පැත්තෙන් යන content create කරන්න. මොකද ඔයා ආස දේ කරනකොට ඔයාට මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද ඔයා උදේ ඉඳලා වැඩ කරලා එනකොට ඔයාට මහන්සි. ඒ මහන්සියට ඔයාට හොඳම දේ තමයි ඔයා ආස දේ කරන එක. ඒ නිසා ආස දේ කරලා මුදල් උපයන්න try කරන්න. ඊට පස්සේ කස්ටමර් කෙනෙක් ඒකට මුදල් ගෙවයිද? කස්ටමර් කෙනෙක් මුදල් ගෙවනවට කියලා හිතනවට වැඩිය ඔයා දාන්න. මොකද මේ ලෝකේ බිලියන ගණනාවක් ජනතාව ඉන්නවා. ඒ අතින් ඔයා කැමති අය පිරිසක් ඉන්නවා. හැබැයි ඒක ඔයා වෙලා තියෙන්නේ ඔයාට ඒක හොයාගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් ඔයා පොඩ්ඩක් ඒක කන්සිස්ටන්සි අඩුම මාස 3ක් කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට ඒ ගැළපෙන ඔඩියන්ස් එක ගැළපෙන platform එකේදී හොයාගන්න. මොකද YouTube වෙනයි, TikTok වෙනයි, Facebook වෙනයි. මේ වගේ ඉන්නේ එක එක ඔඩියන්ස්. විශේෂයෙන් TikTok එක ගැන ඔයා දන්නවනේ. TikTok එක ගැන හිතලා බැලුවොත් TikTok එකේ ඉන්න ඔඩියන්ස් එක නෙවෙයි YouTube එකේ ඉන්නේ. YouTube එකේ ඉන්න ඔඩියන්ස් එක නෙවෙයි Twitter එකේ ඉන්නේ. ඉතින් ඒ වගේ ඔයාට ගැළපෙන ඔඩියන්ස් එක ඉන්න තැනට content create කරොත් එහෙම නැත්නම් ඔයාගේ part time business එක develop කරොත් එතනදී ඔයාට ඔයාගේ වැලියු එකට අදාළ මුදල ඔයාට ලැබෙනවා. ඊට පස්සේ සතියකට මට ලබා දිය හැකි කාලය. ඒකත් ඔයා පොඩක් හිතලා බලන්න ඔයාගේ රැකියාව අනුව ඔයාට කොච්චර කාලයක් වෙන් කරන්න පුළුවන්ද? ඒ කාලය ඇතුළත ඔයාට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එකත් මෙතනදී සලකා බලන්න ඕන. සර්විස් එකකින් ඉන්කම් එකක් ලබාගෙන පසුව ඩිජිටල් ප්‍රොඩක්ට් කන්ටෙන්ට් එකක් බිල්ඩ් කළ හැකිද? ඔව්. එහෙම කරන්නත් පුළුවන්. සර්විස් එකක් දීලා සර්විස් එක දෙන ගමනොත් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා ඔයාට මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. මෙන්න සිම්පල් growth strategy එක බලන්න. මේක පොතක් ගන්න, මේක ලියා ගන්න. එක කැටගරි එකක් තෝරගන්න. දැන් ඔයා උඩ ඉඳලා බලාගෙන වීඩියෝ එක ආවනම් ඒකෙන් කැමති කැටගරි එකක් තෝරගන්න. ඊට පස්සේ එක ස්කිල් එකක් හදාගන්න. ඒක content creator වෙන්න පුළුවන්. ඔයා teaching කරනවා නම් teaching එක combine කරගන්න content creation. එතකොට teaching ඔයාගේ ආස subject එක සහ ඔයා කරන job එක ඒකම ගෙදර ඇවිල්ලා content creation කියන එක ඇඩ් කරගෙන ඒක ඩෙවලොප් කරලා ඔයාට YouTube දාන්න පුළුවන්. ඊට පස්සේ පෝර්ට්ෆෝලියෝ එකක් එහෙම නැත්නම් ෆ්‍රී කන්ටෙන්ට් හදන්න. ඒ කියන්නේ හැමදේම සල්ලි වලට දෙන්න යන්න එපා. ඔයා හිතන්න ඔයා ට්‍රේඩින් දන්නවා කියලා. ඔයාට පුළුවන් ට්‍රේඩින් සම්බන්ධ බේසික් කෝස් එකක් මුලින් ලොන්ච් කරන්න. ඒක ෆ්‍රී දෙන්න. ඊට පස්සේ එතනින් එහා දේවල් ඉගෙන ගන්න ආසයට විතරක් ඔයා යම්කිසි මුදලක් අරගෙන ඔයාගේ සර්විස් එක දෙන්න. එතකොට ඔයා ගැන පැහැදීමක් ඇති වෙන අය තමයි එතනට එන්නේ. පළවෙනි ක්ලයන්ට්ගේ හෝ ඔඩියන්ස් එක ලබා ගන්න. එතකොට මතක තියාගන්න මෙතනදී ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගන්න කියන දේ ගොඩක්ම වැදගත් වෙනවා. සර්විස් එක ඊට පස්සේ කන්ටෙන්ට් එක ඊට පස්සේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් ලෙස බිස්නස් එකක් දක්වා ස්කේල් කරගන්න පුළුවන්. මුලින් ඔයා සර්විස් එකක් දෙන්න බලන්න. ඒ සර්විස් එක කන්ටෙන්ට් එකක් බවට පත් කරන්න. කන්ටෙන්ට් එකක් බවට පත් කරනකොට එතනදී ඔයාට Facebook, YouTube, Twitter ඕන platform එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක digital product එකක් බවට convert කරගෙන ඒක business එකක් දක්වා scale කරගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ part time online business එකකට මුලදී ලොකු investment එකකට වඩා skill එක සහ consistency එක බලන්න. ඊට පස්සේ customers ලා හදාගෙන value එක හදාගන්න. එකවර business දෙක තුනක් පටන් ගන්න එපා. එකක් try කරන්න.
අවුරුද්දක් අරගෙන එකක් try කරන්න. ඒක fail නම් ඊළඟ එක පටන් ගන්න. එහෙමයි කියලා මෙහෙම උදාහරණයකුත් කියන්නම්. Facebook page හදනවා නම් Facebook pages දෙක තුනක් කරන එකේ ගැටලුවක් නැහැ. හැබැයි Facebook එකයි ඊට පස්සේ තව කොහේ හරි තියෙන කෝඩින් වගේ ඊට පස්සේ AI development වගේ දෙයක් ඔයා යන්න එපා. අතන ඒකට ගැලපෙන දේවල් ටිකක් හදාගෙන වැඩ කටයුතු කරන්න කියලා මතක් කරනවා. මොකද මේකේ ඉන්න ගොඩක් අය රැකියාව නිසා ගොඩක් මානසික පීඩනයකින් ඉන්න බව හැමෝම දන්නවයි වගේම අපිට අනිවාර්යෙන්ම මේ තියෙන ආර්ථිකයත් එක්ක රැකියාව දෙක තුනක් කරන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකල් බලපුව ඔයාට අනිවාර්යෙන්ම එක හරි අදහසක් මේ වෙනකොට එන්න ඇති. ඒක පොතක ලියන්න ලියලා ඒක කන්සිස්ටන්සි ඔයා කරනවද කියලා ඔයාම චෙක් කරගන්න. ඔයාගේ විනය ඔයාගේ ඩිසිප්ලින් එක තියාගෙන ඔයා මේ වැඩ ටික කරන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටියුඩර් ටෙක්නිකල් අදට ගිහින් ඉන්නම්. ඔයාට සුබම සුබ දවසක් වේවා.